මේක කාලා තියෙනයි කියන බලන්න මේක රසයිද කියලා මේක මේ QP කියලා මයොනයිස් එකක්. QP කියන බ්‍රෑන්ඩ් එක මම හිතන විදිහට නම් මේක ජපන් බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ. මම ගත්තේ නම් තායිලන්තයෙන්. මේක මේ තායි අකුරු වලින් තමයි වචන වලින් තමයි තියෙන විස්තර ඔක්කොම ඉංග්‍රීසිනුත් ටිකක් තියෙනවා. මේ තමයි පැකට් එක තියෙන්නේ. මම ගත්තේ තායිලන්තයෙන්. මම හිතන්නේ මේ ලංකාවෙත් මේක තියෙනවා බ්‍රෑන්ඩ් එක නම්. කාලා තියෙනවා කියන්නේ මේක මේ රසද කොහොමද අපිට අපේ රසට හරියනවද කියලා මෙන්න එහෙම තමයි බොටල් එක තියෙන්නේ. ගැලුවට පස්සේ විස්තර මුකුත් නැහැ. මම හිතන්නේ විස්තර ඔක්කොම තියෙන්නේ මේ පැකට් එකේ තමයි. බොටල් එකේ නම් මුකුත් නැහැ. මම හිතන විදිහට මේක මේ ටිකක් රබර් වගේ බොටල් එක. ප්ලාස්ටික් වලට හයියක් නැහැ. නිකන් අර රබර් වගේ බොටල් එක. ඒකත් හොඳයි. ඉතින් අර ඒකට ඔක්කොම ඇදලා තියෙන ටික ගන්න පුළුවන් නේ එළියට. තමයි තියෙන්නේ කැප් එක. ගලවලා බලමු ඇතුලේ. මම හිතන්නේ සීල් ටයිප් තමයි තියෙන්නේ. මේක ගලවලා මම හිතන්නේ කැප් එක දාන්න ඕනේ. ගලවන්න තියක් අමාරුයි. බලමු. තාත්තට තියන මම හිතන්නේ මෙහෙම මේක මේ බොටල් එකේ කැප් එක ගලවලා මේ විදිහට මහතට ගන්න පුළුවන්. මේ තරුව වගේ තියෙන කැප් එක දාලා හීනියට අපිට ඒක ගන්න පුළුවන්. ඩේට් එකේ මේ කැප් එකේ තියෙන ගහලා එක්ස්පයර් ඩේට් එක එහෙම. කාලා බලන්න ඕනේ සලාඩ් වලට එහෙම හොඳයි කියලා තමයි හිතන පැක් එකේ තිබ්බේ කොට. කාලා බලමු නේ රසද කියලා.